ශ්‍රී සුමංගලාරාම විහාරස්ථ විශ්වලමා පදනම මගින් 2024 වසරේදී පොසොන් සුබපැතුම් තරගයක් සමස්ත ලංකාව වශයෙන් පවත්වන්නට යෙදුණා. එහිදී අපට පොසොන් සුබපැතුම් 573ක් පමණ ලැබුණා. ඒ ලැබුණ සියලුම සුබපැතුම් සඳහා සහභාගීත්ව සහතික පිරිනමන්නට යෙදුණා. ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ප්‍රාථමික වශයෙන් ප්‍රථම ස්ථාන තෝරාගත් ළමයි සඳහා සහතික සහාය මුදල් පරිත්‍යාග අපි සිදු කරන්න යෙදුණා. හොරණ දෝම්බේජික විද්‍යාලය ජ්‍යෙෂ්ඨාංශයෙන් ශිෂ්‍යාවක් ප්‍රථම ස්ථානය ලැබුවා. දෙවැනි ස්ථානය පානදුර අග්‍රාමාත්‍ය කාන්තා විද්‍යාලයේ ශිෂ්‍යාවක් දෙවැනි ස්ථානය ලැබුවා. තුන්වෙනි ස්ථානය කිරිබත්ගොඩ විහාරමහා දේවී විද්‍යාලයේ ශිෂ්‍යාවක් දෙවැනි ස්ථානය ලබන්න යෙදුණා. ඉතින් මේ විදිහට පාසල් වලින් ජාත්‍යන්තර පාසල් වලින් අපට විශේෂ සහයෝගයක් ගිය වසරේ ලැබුණා. වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශේෂයෙන්ම පාසල් වලින් වැඩිපුර පොසොන් කාඩ්පත් නිර්මාණ අපිට ලැබුණා. මෙවර වෙසක් සුබපැතුම් කාඩ් නිර්මාණ තරගයක් පවත්වන්නට අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ අනුව ඒ සඳහා සමස්ත ලංකාව වශයෙන් අපට පාසල් වලින් සහ පිරිවම් වලින් දහම් පාසල් වලින් ජාත්‍යන්තර පාසල් වලින් සහයෝගය අපේක්ෂා කරනවා. ඒ සියලු දෙනාටම සහභාගීත්ව සහතික පිරිනැමීමට ප්‍රථම ස්ථාන ලබා ගන්න ජයග්‍රාහකයන් සඳහා සහතික සහ මුදල් ත්‍යාග පරිත්‍යාග කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ විදිහට උසස් සුබපැතුම් නිර්මාණ තරගාවලියක් සමස්ත ලංකාව වශයෙන් පවත්වන්නට යෙදුනේ. සංවිධානය කරන්නේ ආකල්පීම් වශයෙන් වැදගත් වෙන උසයි මිනිසුන් තුළ උසක් පදක් උසක් කාලයට තමන්ගේ හිතවතුන් වෙත